හරි අද කතා කරන්නේ නිෂ්පාදනය හැකියාවයි වක්‍ර කියන පාඩම. ඒකේ සියලුම මාතෘකා ටික අපි ෂෝට් නෝට් එකක් විදිහට සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉස්සෙල්ලාම අපිට කතා කරන්න තියෙන්නේ නිෂ්පාදන හැකියාව කියන්නේ මොකක්ද කියලා. හරි නිෂ්පාදන හැකියාව කියන්නේ යම් දින ලද අවස්ථාවක ආර්ථිකය සතු පවත්නා සියලුම නිෂ්පාදන සම්පත් පවතින තාක්ෂණයේ යටතේ කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගත් විට ලබා ගන්න පුළුවන් නිමවුමල තමයි අපි කියන්නේ නිෂ්පාදන හැකියාව කියලා. නිෂ්පාදන හැකියාව නිර්වචනය කරද්දී යම් නිශ්චිත අවස්ථාවක කියලා කියන්න ඕනේ. ආර්ථිකය සතු පවත්නා සියලුම නිෂ්පාදන සම්පත් ඒ කියන්නේ භූමියේ ශ්‍රමය ප්‍රාග්ධන විසාගත්තේ කියන සම්පත් ටික. හරිද? පවතින තාක්ෂණය කාලෙන් කාලෙට වෙනස් වෙනවා. පවතින තාක්ෂණයනේ කාර්යක්ෂම අර භූමියේ ශ්‍රමය ප්‍රාග්ධන විසාගත්තේ කියන සම්පත් ටික භාවිතා කරනවා කියලා කියන්නේ. හදන්න පුළුවන් උපරිම නියමවලට තමයි අපි කියන්නේ නිෂ්පාදන හැකියාව කියලා. හරිද? නිෂ්පාදන හැකියාව ඊළඟට අපි කතා කරන්නේ නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක. කියන්නේ අපි මෙතන නිෂ්පාදන හැකියාව ගැන කතා කරපු සාධකයේ අඩු වැඩි වෙන්න බලපාන හේතු තමයි අපි කතා කරන්නේ. එහෙම හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සම්පත් සම්භාරය, දෙවෙනි එක සාධක ඵලදායීතාවය. සම්පත් සම්භාරය කියන්නේ භූමියේ ශ්‍රමය ප්‍රාග්ධනයේ විසාගත්තේ කියලා අපි කතා කරපු සම්පත් හතර එකතු තමයි අපි කියන්නේ සම්පත් සම්භාරය කියලා. එකතුවට. හරිද? ඒක අඩු වුණොත් නිෂ්පාදන හැකියාව අඩු වෙනවා කියලා අපි උපකල්පනය කරනවා. වැඩි වුණොත් නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා කියලා උපකල්පනය කරනවා. නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධකයක් තමයි සම්පත් සම්භාරය කියන්නේ. ඊළඟ තමයි සාධක ඵලදායීතාවය. හරිද? සාධක ඵලදායීතාවය කියන්නේ යෙදවීමකින් ගන්න පුළුවන් උපරිම නිමවුම ගන්න එකට. හරිද? දැන් සාධක ඵලදායීතාවය කියන්නේ භූමියේ ශ්‍රමය ප්‍රාග්ධන විශ්වාසකත්වයෙන් සම්පත් හතර තමයි අපි සාධක කියන්නේ. හරිද? අන්න ඒ වගේ ඵලදායීතාවයට තමයි කියන්නේ සාධක ඵලදායීතාවය කියලා. එතකොට ඒ වගේ ඵලදායීතාවය වැඩි වෙනවා කියන්නේ ගන්න පුළුවන් නිමවුම වැඩි වෙනවා කියන එක. එහෙනම් ඒකත් නිෂ්පාදන හැකියාව අපි හොයද්දී තීරණය කරන සාධකයක් වෙනවා. හරිද? හරි. දැන් නිෂ්පාදන හැකියාව කියන එක මොකක්ද කියලා නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක කියන්නේ මොනවද කියලා දැන් කරුත් බලමු. නිෂ්පාදන හැකියාව ලබා ගැනීම ඉටු යුතු කොන්දේසි. නිෂ්පාදන හැකියාව ලබා ගැනීම ඉටු යුතු කොන්දේසි. හරිද? කොන්දේසි තියෙනවා ඒ දෙකක්. මේ මම මේ ඊතලයක් ගහලා මෙන්න මේ මෙතනින් කතා කරලා තියෙන අන්න ඒ දෙක. මම මේ බෝඩ් එකේ සියලුම තීර කොටස් ආවරණය කරන හින්දා මේ පුළුවන් තරම් ඉඩ ප්‍රමාණයෙන් තමයි කරන්නේ. මේ මෙතනින් තමයි මම ඒක කියලා තියෙන්නේ. හරිද? පළවෙනි එක තමයි මේ ඊතල දෙකෙන් පූර්ණ සේවා නියුක්තිය. පළවෙනි එක තමයි පූර්ණ සේවා නියුක්තිය. දෙවෙනි එක පූර්ණ නිෂ්පාදනය. හරිද? පූර්ණ සේවා නියුක්තිය කියන්නේ රටේ ඉන්න සියලුම සේවක වැඩ කරන්න ඕනේ කියන එක නෙමෙයි. හරිද? පූර්ණ සේවා නියුක්තිය කියන එකෙන් අදහස් වෙන්නේ ආර්ථික විද්‍යාවේදී අනාගත පරම්පරාවේ අවශ්‍යතාවයන්ට හානියක් නොවන විදිහට වර්තමාන පරම්පරාව විසින් පවතින සම්පත් කාර්යක්ෂම උපයෝජනය කරන්න ඕනේ කියන එක. ඒ කියන්නේ අනාගත පරම්පරාවට හානියක් නොවන විදිහට. ඇත්තටම අපි අද නිෂ්පාදනය කරාට වැඩක් නැහැ. අනාගතයේදී නිෂ්පාදනය කරන්න බැරි වෙනවා. එහෙනම් එහෙම හානියක් නොවන විදිහට වර්තමාන පරම්පරාව විසින් තියෙන සම්පත් කාර්යක්ෂම භාවිතා කරන්න ඕනේ. කියන්නේ භූමියේ ශ්‍රමය ප්‍රාග්ධනයේ විසාගත්තේ කියන සම්පත් හතර. හරිද? පූර්ණ නිෂ්පාදනය කියන්නේ අපි කතා කරපු සම්පත් හතර උපරිමයෙන්ම නිෂ්පාදනයට යොදනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයා හිතන්නකෝ බී වගා කරන්න අක්කර 5ක් තියෙනවා. ඒකෙන් ඔයා වගා ගන්න අක්කර 2ක් විතරයි. ඊටු අක්කර තුන නිකන් තියෙනවා. එහෙම තියන්නේ නැතුව සියලුම සම්පත් වලින් ඒ කියන්නේ සියලුම සම්පත් ටික භූමියේ වගාවට යොදා ගන්න එක තමයි අපි කියන්නේ පූර්ණ නිෂ්පාදනය කියලා. ඒකත් හරි. හරිද? ඊළඟ අපිට කතා කරන්න තියෙන්නේ දැන් මෙතන මේ පූර්ණ සේවා නියුක්තිය පූර්ණ නිෂ්පාදනයයි කියන්නේ නිෂ්පාදන හැකියාව ලබා ගැනීම ඉටු යුතු කොන්දේසි. හරිද? අන්නේ කොන්දේසි නිෂ්පාදන හැකියාව තියෙන කෙන සාධකයි පරල ගන්න එපා. හරිද? නිෂ්පාදන හැකියාව තියෙන කෙන සාධක කියන්නේ ඇත්තටම අපි උපකල්පනය කරන මෙච්චර නිෂ්පාදනයක් හදනවා කියලා ඒක අඩු වැඩි වෙන්න බලපාන සාධක දෙක තමයි මේ. අපි අන්නේම හොයන නිෂ්පාදනය ඇත්ත වශයෙන්ම ලබා ගන්න තමයි මෙන්න මේ පූර්ණ සේවා නියුක්තිය පූර්ණ නිෂ්පාදනය කියන කොන්දේසි දෙක ඉටු විය යුතු වෙන්නේ. හරිද? තව ඉස්සරහට ඒක පැහැදිලි කරන්න. අද ඊළඟ අපි කතා කරන්නේ නිෂ්පාදන හැකියාවයි වක්‍රයක් කියන්නේ එක. අද මෙතනින් මම කතා කරලා තියෙන නිෂ්පාදන හැකියාවයි වක්‍රය. හරිද? නිෂ්පාදන හැකියාවයි වක්‍රයක් කියන්නේ මෙන්න මේ මෙතනින් මම මේ කතා කරලා තියෙන නිෂ්පාදන හැකියාවයි වක්‍රය. ඉස්සෙල්ලාම අන්තිම විදිය පේනනේ මෙතන අපි ලක්ෂ දෙක යා කරලා අඳිනවා. හරිද? මෙතන 120 180 60
40 20 කියලා දාලා තියෙන්නේ. මෙතන 10 20 30 40 50 60. හරිද? මම නිර්වචනය කරලා මේකේ කොහොමද හොයන්නේ කියලා දෙන්නම්. අපි නිෂ්පාදන හැකියාව වක්‍රය නිර්වචනය කරන්නේ. හරිද? නිෂ්පාදන හැකියාව මායි වක්‍රයක් කියන්නේ අපි මෙතන හොයපු නිෂ්පාදන හැකියාව වක්‍රයකින් පෙන්න එක තමයි කියන්නේ නිෂ්පාදන හැකියාව මායි වක්‍රයක් කියලා. හරිද? ඒක නිර්වචනය වෙන නිර්වචනයක් තියෙනවා. ඒකට නිර්වචනය කරන්නේ යම්කිසි නිශ්චිත අවස්ථාවක ආර්ථිකය සතුව පවත්න සියලුම නිෂ්පාදන පවතින තාක්ෂණය යටතේ කාර්යක්ෂම උපයෝජනය කළ විට කිසියම් භාණ්ඩ හෝ සේවා දෙකකින්. හරිද? ඒ කියන්නේ ආර්ථිකයේදී උපකල්පනය කරන නිෂ්පාදන හැකියාව මායි වක්‍රයේ සියලුම භාණ්ඩ හා සේවා නියෝජනය කරනයි භාණ්ඩ වර්ග දෙකයි පාවිච්චි කරන්නේ. X භාණ්ඩය Y භාණ්ඩය කියලා තියෙන එක. කිසියම් භාණ්ඩ හෝ සේවා දෙකකින්. හරිද? ලබා ගන්න පුළුවන් උපරිම නියම. ලබා ගන්න පුළුවන් උපරිම නියම තමයි මෙන්න මේ රේඛාවෙන් අපි පෙන්නලා තියෙන්නේ. හරිද? ලබා ගන්න පුළුවන් උපරිම නියම ලක්ෂ්‍ය යාකොට අඳින්න ලබන රේඛාව මේ තියෙන එක එක ලක්ෂ්‍ය. මේ නිෂ්පාදන හැකියාව ඕන තැනක තියෙන ලක්ෂ්‍ය. එකිනෙකට යාකොට අඳින්න ලබන රේඛාව තමයි නිෂ්පාදන හැකියාව මායි වක්‍රයක් කියන්නේ. මේ ABCD ඕම ලකුණු කරගෙන ලක්ෂ්‍ය ටික. හරිද? නිෂ්පාදන හැකියාව මායි වක්‍රේ හරිද? X භාණ්ඩය මෙතන උඩරිම 60ක් හදනවා නම් Y භාණ්ඩයෙන් හදන්න පුළුවන් ප්‍රමාණය බිඳුව. හරිද? Y භාණ්ඩයෙන් අපි එකක X 20ම හදනවා නම් X භාණ්ඩයෙන් හදන්න පුළුවන් ප්‍රමාණය බිඳුව. පේනවද හොයන විදිය? හරිද? ඒකක 60ක් හදනවා නම් X භාණ්ඩයෙන් අපිට Y භාණ්ඩයෙන් හදන්න පුළුවන් උපරිම ප්‍රමාණය එකක 30යි. හරිද? මෙතන 80ක් හදනවා නම් අපිට Y භාණ්ඩයෙන් හදන්න පුළුවන් 20යි. පේනවද? නිෂ්පාදන හැකියාව මායි වක්‍රයෙන් නිෂ්පාදනය හොයන විදිය. හරිද? දැන් මෙතනින්ම කියලා දෙන්නම් අර මෙතන මේක පරල ගන්න හින්දා පූර්ණ සේවා නියම මේ නිෂ්පාදන හැකියාව ලබා ගන්න යුතු කොන්දේසි නිෂ්පාදන හැකියාව තියෙන කරන සාධක. හරිද? නිෂ්පාදන හැකියාව තියෙන කරන සාධක කියන්නේ අපි මෙන්න මේ හැකියාව වක්‍රය අඳින්න උපකල්පනය කරපු සාධක. හරිද? මේක වැඩි වුණොත් නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා, අඩු වුණොත් නිෂ්පාදන හැකියාව අඩු වෙනවා. අපි ඇත්තටම මේ පූර්ණ මේ නිෂ්පාදන හැකියාව ලබා ගන්න යුතු කොන්දේසි කියන්නේ අපි මේ නිෂ්පාදන හැකියාව මායි වක්‍රය මත නිෂ්පාදනය කරනවා කියලා තීරණය කරන කොන්දේසි දෙක තමයි ඔය. හරිද? ඒ කියන්නේ ඇත්තට මෙන්න මේ හැකියාව වක්‍රය මත හදන්න ඕනේ. මේ වගේ තැන්වලත් හදන්න පුළුවන් නිෂ්පාදනය. ඊළඟට අපිට ඇත්තටම අර කොන්දේසි දෙක ඉටු වෙනවා නම් මෙන්න මේ ලක්ෂ්‍ය මත නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට තමයි නිෂ්පාදන හැකියාව මායි වක්‍රයක් අඳින්න පුළුවන්. ඒක තමයි නිෂ්පාදන හැකියාව ලබා ගැනීම යුතු කොන්දේසි කියන්නේ ඒ හින්දා. ඒකත් හරිනේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා නිෂ්පාදන හැකියාව මායි වක්‍රයට අපි යොදා ගන්න උපකල්පන ඒ කියන්නේ වක්‍රය අඳින්න යොදා ගන්න උපකල්පන හතරක් තියෙනවා. පළවෙනි එක නම් මම කියව මොකද්ද? අපි භාණ්ඩ හා සේවා ඒ කියන්නේ භාණ්ඩ වර්ග දෙකක් තමයි නියෝජනය කරන්නේ නිෂ්පාදන හැකියාව මායි වක්‍රය අඳින්න. හරිද? ඒකට අපි කියන්නේ පළවෙනි එක තමයි භාණ්ඩ හා සේවා දෙකක් පමණක් යොදා ගැනීම. හරිද? ඊළඟ එකට අපි නිර්වචනය කරලා තියෙනවා පවතින තාක්ෂණය. තාක්ෂණය වෙනස් වෙන්නේ නැහැ. දෙවෙනි එක තාක්ෂණය වෙනස් වෙන්නේ නැහැ. හරි මෙන්න මේ නිෂ්පාදන හැකියාව වක්‍රයට පදනම් වී ඇති උපකල්පන. තුන්වෙනි එක තමයි සියලුම සම්පත් කාර්යක්ෂම ප්‍රයෝජනය කිරීම. හරිද? ඊළඟ එක තමයි පූර්ණ සේවා නියුක්තිය පූර්ණ නිෂ්පාදනය ඇති වෙන ආකාරය නිෂ්පාදනයේ කාර්යක්ෂම වෙනවා කියලා කියන්න ඕනේ. ඕක තමයි නිෂ්පාදන හැකියාව වක්‍රයට පදනම් වී ඇති උපකල්පන හතර. ඒකත් හරි. දැන් අපිට තියෙන්නේ ආන්තික ආවස්තික පිරිවැය. ආන්තික ආවස්තික පිරිවැය කියන්නේ හරිද? ආන්තික ආවස්තික පිරිවැය කියන්නේ අපි එක් භාණ්ඩයක ඒකකයක බැගින් වැඩි කරන විදිහ. දැන් මෙතන තියෙන එක භාණ්ඩය මෙතන තියෙන එක භාණ්ඩයනේ. හරිද? එක භාණ්ඩයක ඒකකයේ බැගින් වැඩි කරන විට අනෙක් භාණ්ඩෙන් කැප කරන ප්‍රමාණය. හරිද? දැන් ඔයා හිතන්න අපි මෙතන 80යි 20යි තමයි මෙන්න මෙතන ලක්ෂ්‍ය තමයි නිෂ්පාදනය කරමින් ඉන්නේ. ඔයා හිතන්න අපි Y භාණ්ඩෙන් හදන ප්‍රමාණය එකක 30ක් දක්වා මෙතන මෙච්චරක් වැඩි කරන එකක 10යි. හරිද? එහෙනම් X භාණ්ඩෙන් කීයද? දැන් 80ක් හදන්න බෑ. 80 නම් 60ට අඩු වෙනවා. එතකොට මෙන්න මෙතන මෙච්චර ප්‍රමාණයක් කැප වෙනවා මේ 10 හදන්න. හරිද? මෙතන මම කියන ඩෙල්ටා Y කියන්නේ කැප කරපු ප්‍රමාණය. හරිද? කැප කරනවා කීයක්ද? ඒකක 20. මෙතන මම දානවා 20. හරිද? වැඩි වෙන්නේ කීයද? ඒකක 10යි. 10 බෙදීම 20 දෙක ආන්තික අවස්ථික පිරිවැය දෙකයි. අන්න ඒකෙන් අදහස් වෙන්නේ එක් භාණ්ඩයක නිෂ්පාදනයේ සමාන ප්‍රමාණය වලින් ඒකකකින් වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය දෙකයි කියන්නේ Y භාණ්ඩයේ ඒකකයක් හදන්න X භාණ්ඩයෙන් අපි ඒකක දෙකක් කැප කරනවා කියලා තමයි ආන්තික අවස්ථික පිරිවැයෙන් කියන්නේ. ඒක සාමාන්‍ය සරලයි.
අද ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ නිෂ්පාදන හැකියාමායි වක්‍ර. ඒ කියන්නේ වක්‍රවල හැඩයන් කියන එක තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. ඒක මම මෙතන කියලා තියෙනවා. අද නිෂ්පාදන හැකියාමායි වක්‍රවල හැඩයන් ආකාර තුනකට තියෙනවා. එකක් ස්ථාවර ආවස්තික පිළිවෙලක් යටතේ නිෂ්පාදන හැකියාමායි වක්‍රයක් අඳින්න පුළුවන්. වැඩෙන ආවස්තික පිළිවෙලක් යටතේ නිෂ්පාදන හැකියාමායි වක්‍රයක් අඳිනවා. හීනවන ආවස්තික පිළිවෙලක් යටතේ නිෂ්පාදන හැකියාමායි වක්‍රයක් අඳින්න පුළුවන්. හරිද? වැඩෙන ස්ථාවර ආවස්තික පිළිවෙල කියන්නේ දැන් මෙතන තියෙන 100 80 60 40 20. දැන් මෙතන බලන්න හැම තැනම තියෙන 20යි. හරිද? මෙතනත් 20. මෙතනත් 20. හරිද? මෙතනත් අපි ඒක ප්‍රමාණය 10 20 30 40 නේ වැඩි ගන්න. එතකොට බලන්න මෙතන ආන්තික ආවස්තික පිළිවෙල හොයන විදිහ මම කිව්වා කැප කළ නිමවුම් ප්‍රමාණය බෙදීම වැඩි වෙන නිමවුම් ප්‍රමාණය. මේ කොයි තැනක හෙව්වා මෙතන 10 20 30 40 50 තියෙනවා. හරිද? කොයි තැනක හෙව්වා හැම තැනම වෙලා ආවස්තික පිළිවෙල ස්ථාවර අගයක් ආන්තිකවල. ඒ කියන්නේ හැම වෙලාවෙම දෙකයි එන්නේ. එතකොට ඒක හැමතැනම ස්ථාවරයි. ඒක ඒ හින්දා අපි ඒකට කියන ස්ථාවර ආවස්තික පිළිවෙල. ස්ථාවර ආවස්තික පිළිවෙල අඳින්නේ මෙන්න මේ විදිහට. හරිද? මේ විදිහින් හැමතැනම ස්ථාවරයි ආවස්තික පිළිවෙල ස්ථාවරයි කියන එක තමයි ඉතින් කියන්නේ. හරිද? ඊළඟට අපි කතා කරන්නේ වැඩෙන ආවස්තික පිළිවෙල. වැඩෙන ආවස්තික පිළිවෙල කියන්නේ ඒ ස්ථාවර ආවස්තික පිළිවෙල ඒකකයක බැගින් සමාන ප්‍රමාණයෙන් වැඩි කරන විට අනෙක් භාණ්ඩයේ කැප කරන ප්‍රමාණය නොවෙනස්ව පැවතීම. ඒ කියන්නේ කැප කරන ප්‍රමාණය සෑම වෙලාවෙම ස්ථාවර. නොවෙනස්ව පැවතීම තමයි කියන්නේ ස්ථාවර ආවස්තික පිළිවෙල කියන්නේ. වැඩෙන ආවස්තික පිළිවෙල ඔකේ අනිත් පැත්ත. හරිද? වැඩෙන ආවස්තික පිළිවෙල කියන්නේ අපි නිෂ්පාදනයේ ඒකකයක බැගින් වැඩි කරන විට ඒකකයක බැගින් වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය පෙරට වඩා වැඩි වෙන්න ඕන. හරිද? දැන් මෙතන 20 18 15 11 6 බිංදුව ඔහම තියෙනවා. හරිද? මෙතන බලන්න 2යි මෙතන 3යි මෙතන 4යි මෙතන 5යි මෙතන 6යි. පේනවද? මෙතන ඒකකයේ බැගින් වැඩි කරද්දි මේ පැත්තෙන් කැප කරන ප්‍රමාණය පෙරට වඩා වැඩි වෙනවා. අන්න ඒ වෙලාවට තමයි කියන්නේ වැඩෙන ආවස්තික පිළිවෙලයි කියලා. ඔයාලා මම ඔය කියද්දි නෝට් එකක් දාගන්න සියලුම මේ ඒ කියන්නේ මේ පාඩුවට සියලුම තීරි කොටස් ටික තමයි පැහැදිලි කරන්නේ ඉතා ඉක්මනින්. හරිද? ආන්තික ආවස්තික හීනවන ආවස්තික පිළිවෙල කියන්නේ ඕක අනිත් පැත්ත. හරිද? ඒ කියන්නේ අපි දැන් මෙතන මම අරන් තියෙන්නේ 2 5 9 14 20. හරිද? මෙතන බලන්න මෙතන තියෙනවා කැප කරනවා 6ක්. මෙතන කැප කරනවා 5ක්. හරිද? ඕකෙම අනිත් පැත්ත විදිහට තමයි යන්නේ. හරිද? මෙතන කැප කරනවා 4ක්, මෙතන කැප කරනවා 3ක්, ඊට පස්සේ 2ක්. ඒ කියන්නේ හීනවන ආවස්තික පිළිවෙල කියන්නේ එක් භාණ්ඩයක සමාන ප්‍රමාණ වලින් වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය පෙරට වඩා අඩු වීම. තමයි අපි කියන්නේ හීනවන ආවස්තික පිළිවෙලයි කියන්නේ. දැන් නිෂ්පාදන හැකියාමායි වක්‍රවල හැඩයන් කතා කරා. ඒ හැකියා වක්‍ර තුනක් කතා කරා. ඒකත් හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ හරිද? ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ආර්ථික කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද කියන්නේ. හරිද? ආර්ථික කාර්යක්ෂමතාවය හැදෙන්නේ කාර්යක්ෂමතා තව දෙකක එකතුයි. ඒ කියන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය මෙන්න මෙතන මම ගන්නවා. ඊළඟ එක සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය. නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියන්නේ මෙන්න මේ හැකියාමායි වක්‍රය මත නිෂ්පාදනය කරන්න පුළුවන් නම් අපි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියලා කියනවා. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඉටු වෙන්නත් ඕන කොන්දේසි දෙක තමයි අර අපි මෙතන නිෂ්පාදන හැකියාව ලබා ගැනීම යුතු කොන්දේසි ගැන කතා කරේ. අන්න ඒ කොන්දේසි ගන්න අපූර්ණ සේවා නියුත්තේ පූර්ණ නිෂ්පාදනය. අන්න මේ දෙක ඉටු වෙනවා නම් මෙන්න හැකියාමායි වක්‍රය මත නිෂ්පාදනය කරන්න පුළුවන්. හරිද? ඒක තමයි කියන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. ඒ වුණත් සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය වෙන්න අපිට තව වක්‍රයක් ගන්න වෙනවා. ඒක පැහැදිලි කරන්න. ඒක තමයි අපි ආන්තික පිළිවෙල ආන්තික ඵලදා වක්‍රය කියලා කියනවා. හරිද? අන්න ඒ වක්‍ර දෙක එකිනෙකට ඡේදනය වෙන තැන තමයි ඇත්තම ලක්ෂ්‍යය තමයි මෙන්න මෙතන ලක්ෂ්‍යය තමයි ඇත්තම සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය ඉෂ්ට වෙන්නේ. C ලක්ෂ්‍යය. ඒක මම ලියන්නේ නැහැ මෙතන. ඔයාලා ලියා ගන්න. C ලක්ෂ්‍යයෙන් තමයි සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය ඊළඟ එකට ආන්තික ඵලදාව ආන්තික පිළිවෙලට සමාන වෙන ඡේදනය වෙන ලක්ෂ්‍යය තමයි ඒක වෙන්නේ. හරිද? ඒක අඳින්න මෙන්න මෙතන MC කියලා ගන්න. මෙතන MB කියලා ගන්න. මේ MC වක්‍රය මේ MB වක්‍රය දෙක එකිනෙකට ඡේදනය වෙන තැන තමයි
අපි ගන්න මොකද්ද? සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය කියලා. අන්න ඒ දෙකේ එකතුවට තමයි අපි කියන්නේ ආර්ථික කාර්යක්ෂමතාවය කියලා. හරිනේ, ඒකත් හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන මාතෘකාව වර්තමාන තේරීම සහ අනාගත නිෂ්පාදන හැකියාව. හරිද? ඒක කියන්නේ මෙන්න මෙහෙම. වර්තමාන තේරීමක අනාගත නිෂ්පාදන හැකියාව කියන්නේ අපි දැන් හිතන්නකො මේ දැන් කියන මේ දැන් අපි නිෂ්පාදනය කරනවා කියන්නකො අපි ඒකට උපකල්පනය කරන්නේ ප්‍රාග්ධන භාණ්ඩයි පාරිභෝගික භාණ්ඩයි තමයි ගන්න. හරිද? දැන් මෙතන මේ එක හැකියාව වක්‍රයක් තියෙනවා. මෙතන පාරිභෝගික භාණ්ඩ, මෙතන ප්‍රාග්ධන භාණ්ඩ. මේ හැකියාව මායි වක්‍රයේ වැඩියක් හදන්නේ පාරිභෝගික භාණ්ඩ වර්තමානයේ 2025. හරිද? මේ 2030 වක්‍රය තමයි ඇඳලා තියෙන්නේ. ඊට එහායි. හරිද? මෙතන වැඩියක් හදන්නේ පාරිභෝගික භාණ්ඩ, අඩුවෙන් තමයි මේ අඩු ප්‍රමාණයක් තමයි මේ ප්‍රාග්ධන භාණ්ඩ හදන්නේ. තව ආර්ථිකයක් තියෙනවා වැඩියක් ප්‍රාග්ධන වර්තමානයේ හදන, අඩුවෙන් තමයි පරිභෝජන භාණ්ඩ හදන්නේ. හරිද? අපි මෙතන උපකල්පනය කරනවා අනාගතයේ අද ප්‍රාග්ධන සම්පාදනයෙන් කැප කරන පරිභෝජන ප්‍රමාණය මත අනාගතයේදී වර්ධන ප්‍රමාණය තීරණය වෙනවා කියලා. ඒක තමයි කියන්නේ වර්තමාන තේරීමක අනාගත නිෂ්පාදන හැකියාව කියන්නේ. අපි වර්තමානයේ අඩුවෙන් ප්‍රාග්ධන සම්පාදනය සඳහා නිෂ්පාදනය කරන වැඩිය පරිභෝගික භාණ්ඩ සඳහා නිෂ්පාදනය කරොත් ඒ ආර්ථිකයේ අනාගතයේදී වර්ධනය තා සුළු ප්‍රමාණයක්. හරිද? 2030 දී ගත්තේ. හරිද? ඊළඟ එක තමයි ප්‍රාග්ධන සම්පාදනය සඳහා අපි සම්පත් වැඩියෙන් යොදවලා පරිභෝජනය කැප කරලා වර්තමාන නිෂ්පාදනය අනාගත නිෂ්පාදන හැකියාව විශාල වශයෙන් වර්ධනය වෙන 2030 වෙද්දී. ඒක තමයි මෙතනින් ඇන්නේ. ඒක පැහැදිලි කරන්න ඕනේ. හරිද? දැන් ඒකත් සරලව ඔයාලට තල අදහසක් එන්න ඇති. ඊට පස්සේ අපිට තියෙනවා කතා කරන්න නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ විතැන්වීම. හරිද? නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ ආකාර දෙකකට විතැන්වෙනවා. දකුණට විතැන් වෙනවා, වමට විතැන් වෙනවා. හරිද? අර ඔක්කොම පැහැදිලි කරන්න ඕන හින්දා මම මෙහෙම වක්‍ර දෙකක් ගත්තේ. මෙතන මේ මම මේ ඊතල මෙහෙට දාලා දෙන මෙතන තමයි ඇත්තටම තියෙන වක්‍රයේ මේ. හරිද? මේ ඊතලයක් දාලා දෙන මේ දකුණට විතැන් වෙච්ච අවස්ථාව. මේ ඊතලයක් දාලා දෙන වමට විතැන් වෙච්ච අවස්ථාව. අංශ දෙකේ x භාණ්ඩේ y භාණ්ඩේ ගත්තහම අංශ දෙකෙන්ම දකුණට විතැන් හෝ වමට විතැන් වෙන්න පුළුවන්. හරිද? එක් අංශයකින් පමණක් දකුණට හෝ වමට විතැන් වෙන්න පුළුවන්. ඒක ගාණය අනුව කියනවා. දැන් ගාණය කිව්වොත් එහෙම x භාණ්ඩේ හා y භාණ්ඩේ උපකල්පනය කරලා තාක්ෂණය වැඩි වෙනවා කිව්වොත් එහෙම දෙකේමනේ වැඩි වෙන්නේ. එතකොට අපි හැකියාවක් දෙපැත්තෙම අපි දකුණට විතැන් කරනවා. දැන් හිතුවොත් x භාණ්ඩයේ පමණක් තාක්ෂණය වැඩි වෙනවා කියද්දි අපි x පැත්තෙන් විතරයි වමට විතැන් කරන අරක ඒ ප්‍රමාණය ගන්න. හරිද? නිෂ්පාදන හැකියාව වක්‍රයේ දකුණට විතැන් වෙන බලපාන ප්‍රධාන සාධකය තමයි සම්පත් සම්භාරය වැඩි වීම, සාධක ඵලදායීතාවය වැඩි වීම, තාක්ෂණික දියුණුව. ඔන්න ඔය හේතු හින්දා නිෂ්පාදන හැකියාව වක්‍රයේ දකුණට විතැන් වෙනවා. සම්පත් සම්භාරය අඩු වීම, සාධක ඵලදායීතාවය අඩු වීම, තාක්ෂණයේ පිරිහීම නිසා නිෂ්පාදන හැකියාව වක්‍රයේ වමට විතැන් වෙනවා. හරිද? ඒකත් හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ නිෂ්පාදන හැකියාව වක්‍රයේ ප්‍රායෝගික යෙදීම. නිෂ්පාදන හැකියාව වක්‍රයේ ප්‍රායෝගික යෙදීම. හරිද? අපි ඉස්සල්ලාම හිඟකම කියන එක අපිට නිෂ්පාදන හැකියාව වක්‍රයෙන් පෙන්වන්න පුළුවන් වෙනවා. හිඟකම සාමාන්‍යයෙන් කියන්නේ අපි ඇත්තටම හදන නිෂ්පාදනයේ මෙන්න මේ ප්‍රමාණය. හරිද? ඒ වුණාට මෙන්න මෙතන මේ ඊලක්ෂයෙන් පෙන්වන්නේ හිඟකම. ඇයි හිඟකම පෙන්වන්නේ? අපිට හදන්න උපරිම නිමව මෙච්චර. ඒ වුණාට අපිට මෙන්න මෙතන හදන්න ඕනේ කියන්නේ. අන්න එතන හදන්න බෑ ඉන්නේ අපිට සම්පත් ප්‍රමාණවත් නොවීම. අන්න ඒ හින්දා අපිට හිඟකමක් ඇතිනේ. හිඟකම කියන්නේ අන්න ඒක. ආවස්තික පිරිවැය කියන්නේ ඒවා හිතන්න මෙතන A ලක්ෂය, B ලක්ෂය, C ලක්ෂය තියෙන ලක්ෂ 3ක් තියෙනවානේ. අන්න ওই ලක්ෂ 3න් අපිට එක් ලක්ෂයක විතරයි නිෂ්පාදනය කරන්න පුළුවන්. ඔයා හිතන්න අපි මේ A ලක්ෂය නිෂ්පාදනය කරනවා නම් අපිට B ලක්ෂය හරි C ලක්ෂය හරි කැප කරන්න සිද්ධ වෙනවා. හරිද? අන්න ඒක තමයි අපි ආවස්තික පිරිවැය පෙන්වන්න නිෂ්පාදන හැකියාවයි වගේ තේරීමත් අන්න ඒ වගේ දෙයක්. දැන් A ලක්ෂයේද B ලක්ෂයේද C ලක්ෂයේද අපි නිෂ්පාදනය කරන්න කියලා තෝරන්න ඕනේ.